සුබදෑසනක් සියලුම දෙනාට මේ තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විල්බාව ඓතිහාසික ග්‍රාමයේ විල්බාව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ තමයි මේ පේන්නේ. එතකොට ඈත පිටින් පේන්නේ කුරුණෑගල නගරයේ දිශාව. එතකොට මේක තමයි පන්සල් භූමිය. මේක තමයි ඉපැරණි පුරාණ විල්බාව පත්තිනි මෑණි දෙවොල. මේ තියෙන්නේ පුරාණ රජමහා විහාරය. ඉතින් මේ සෑහෙන උසකට එනවා මේ පැරණි රජමහා විහාරයට. ඉතින් එතනින් උඩට ආපුවාම මදක් ආපුවාම තමයි මේ ගල් පර්වතයන් මත තමයි මේ චෛත්‍ය ඉදි වෙන්නේ. මේ තියෙන්නේ මේ ස්ලැබ් එක දාන්න මේ සැටලිම සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ තනිකර ඔයාලට පේනවා ඇති කොච්චර යටද කියලා. සෑහෙන උඩක තමයි මේ ගල තියෙන්නේ. ඉතින් ගල උඩ තමයි මේ සැටලිම ගහලා මේ තියෙන මළුව. මේ තමයි චෛත්‍ය ගර්භය හැදෙන්නේ මෙන්න මෙතන. ඒතර මේක සාමාන්‍යයෙන් රියන් 198ක්, ඒ කියන්නේ අඩි 66ක් විතර උසට විහිදෙන අඩි 35ක් 40ක් අතර පරණ පළල චෛත්‍යයක් තමයි මේ ගොඩනැගෙන්නේ. ඇත්තටම ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තොත් මං හිතන්නේ විශාලම චෛත්‍යයක් වෙනවා මේක හැදුවට පස්සේ. ඉතින් මේකට අපි සාමාන්‍ය බිමක හදනවා වගේ නෙමෙයි. මේක පර්වතයක් මත සැටලිම ගහලා හදනවා කියන්නේ ලොකු වෙහසක්. ඒ වගේම ලොකු වියදමක් දැරීමට සිදු වුණා. නමුත් මේක අපි පටන් ගත්ත වැඩේ අපේ ඒකායන අරමුණ මේක කෙසේ හෝ සදා නිම කරලා මේක බෞද්ධවාසී ලෝකවාසී සියලු දෙනාටම තා ඉක්මනින් වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදා කර දීම තමයි අපේ මුක්ත පරමාර්ථය. ඉතින් ඒ වෙනුවෙන් තමයි විල්බාව එක්සත් තරුණ සවිය තරුණ පිරිස එකතු වෙලා මේක ගොඩනැගිලා මේ අපේ දෙමව්පියෝ ආරම්භ කරපු දේ මේක අතට අරගෙන, මොකද මේක පටන්ගෙන මේ ගර්භ යට කොටස විතරක් පළමු අදිරේ හදන්න වුණා. මොකද මුදල්මය ප්‍රශ්නයක් හින්දා ඒක නැවතුණා. ඒක අපි තරුණ පිරිස එකතු වෙලා මේක දැන් මේ ආයෙත් වැඩේ පටන්ගෙන දැන් මාස 6ක කාලයක තිස්සේ මේක කරගෙන යනවා. ඉතින් මේක ඇස්තිමේන්තු ගත කරලා තියෙනවා කෝටි 3.5ක් වගේ මුදලක්. ඒ කියන්නේ තව මේක නිම කරන්න මම හිතන්නේ තව අවුරුද්දක් දෙකක් යයි. ඒකට ඒ කාලෙට උද්දමනය ගලපලා මේක ඇස්තිමේන්තු ගත කරලා තියෙනවා කෝටි 3.5ක් මුදලක් වැය වෙයි කියලා. ඉතින් මේ වෙනකොට ලක්ෂ 70ක් විතර 70ක් 80ක ප්‍රමාණයක් මේ වෙනකොට වියදම් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ කොන්ක්‍රීට් කණු මත තමයි මේක ස්ලැබ් එක වදින්නේ. මේක යට ගත්තොත් සෑහෙන කොන්ක්‍රීට් කණු ප්‍රමාණයක් උඩට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපි බෞද්ධයින් විදියට, අපි ලෝකවාසී විදියට, බෞද්ධ ධර්මය අදහන පුද්ගල විදියට, බෞද්ධ ආගම වෙනුවෙන්, අපේ දර්ශනය වෙනුවෙන් දැයට යමක් දායාද කරන්න ඕන කියන එක ඒ අභිමතාර්ථයෙන් තමයි මේ වැඩේ අපි කරන්නේ. ඉතින් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලනවා මේක චෛත්‍යයක් ගොඩනගනවා කියන්නේ ඇත්තටම ඉතාමත් යා නොම කළ හැකි පිනක්. ඇත්තටම පිනම නෙමෙයි, ඇත්තටම අපේ බලාපොරොත්තුව අපි මේ බෞද්ධ ආගම වෙනුවෙන්, බෞද්ධ දර්ශනය වෙනුවෙන්, බෞද්ධ ආගමේ දර්ශනයේ පැවැත්ම වෙනුවෙන් යමක් තරුණයන් විදියට යමක් කළ යුතුයි කියන පදනම ඉඳන් තමයි මේ වැඩේට අපි අත ගහලා තියෙන්නේ. ඉතින් නමුත් අපේ ග්‍රාමයක් ඉතින් ගොඩාක් මුදල් තියන අය නැහැ. මේ සාමාන්‍ය රස්සාවල් කරන අපි වගේ අය තමයි ඉන්නේ. ඉතින් අපි ඔය දායක මහත්මීන්ගේ දානපතියන්ගේ උදව් උපකාර වලින් තමයි මේක කරගෙන යන්නේ. ඉතින් ඔබට හැකියාවක් තියෙනවා නම් මේ කටයුතු ඉක්මනින් නිමා කරලා මේක ජීවමාන බුදුන් දකින්නාසේ මේ චෛත්‍ය රාජන් වහන්සේ සියලුම දෙනාට වන්දනාමාන කර ගැනීමට අවස්ථාව ලබා දෙන්න, උරනුර දෙන්න. ඔබට හැකි පමණින් මේ කර්තව්‍යයට දායක වෙලා ඒ උතුම් පින්කමට ඔබත් දායකයෙක් වෙන්න කියලා මම ඉතාමත් ගෞරවයෙන් කාරුණිකව ආරාධනා කර සිටිනවා. ඉතින් ඔබ සියලුම දෙනාටම පින් ඉති වෙන්න ඕන මේ දේවල් වලට.
රත්නත්‍රයේ පිහිටයි.